කොහොමද ළමයි? ඔන්න අද සෙනසුරාදා දවසේ මමයි මගේ රූමී ගමනක් යන්නයි යන්නේ. යන්නේ නම් මට කොණ්ඩ කට්ටක් ගන්න තිබ්බ උමනාවකට. බලමු අපි කොණ්ඩ කට්ටක් ගන්න ගිහින් මොනවද තව කරේ කියලා. සෑහෙන දේවල් ගත්තා කොණ්ඩ කට්ටේ පිටින්. අපි මුලින්ම මට කොණ්ඩ කට්ටක් ගන්න. ඒක ගන්න අපි ආව තැන කියන්නේ නෑ හොයාගන්න. ඕක බැලුවහම නම් මේ පැත්තේ රාගම ඉන්න අය නම් දැනගනී මොකද්ද තැන කියලා. ඕනෙම දෙයක් ගන්න පුළුවන් ලොකු ෂොප් එකක් ඒක. චූටි බඩු ගොඩාක් තියෙන ලොකු ෂොප් එකක්. තව දෙයක් කියන්නම් ළමයි. මේ ෂොප් එකට ගියාම නැති අවශ්‍යතා මතුවෙන. මොකුත් ගන්නේ නැහැ කියලා හිතාගෙන ගිය අක්කටත් එතෙන්ට ගියාම කොණ්ඩ කටු බූල් බෑන් පෙන්සිල් කේසස් එහෙම ඕනේ වුණා. ඔන්න මම පෙන්නනවා නේද චූටි දෙයක්. ඒකේ රෝස පාට එකක් අපේ අක්කා මට දවසක් අරන් දුන්නා. පේනවා නේද ළමයි? අපි කොණ්ඩ කට්ටක් ගන්න ගිහින් ගන්න හදන දේවල්. ගෑන් ළමයින්ගේ හැටි තමයි නේද ඉතින්. මෙයාව මේ ෂොප් එකේ ටෙඩිලා ඉන්න පැත්තට එක්කන් යනවා කියන්නේ මං කරගන්න ලොකු වැරද්දක්. ගියා කියන්නේ ආයතනින් එහාට නම් එන්නෙම නෑ. ඕකෙන් ගත්ත ටෙඩිලා කීප දෙනෙක්ම දැනටත් එයාගේ ඇඳ උඩ ඉන්නවා. ඒ වැඩේ ඉවරයි. දැන් අපි යන් ඊළඟ වැඩේට. අපි මේ යන්නේ ඇඳුමක් ගන්න. ගන්න හිතාගෙන ගියේ නැහැ. හැබැයි මේ ෂොප් එක ළඟින් යනකොට ගන්න හිතුණා. අක්කාත් ඉතින් ගිය වෙලේ ඉඳන් තෝරලා ට්‍රවුසර් එකක් අරගත්තා. මමත් ඉතින් ওই ටී-ෂර්ට් එක ගත්තා. ඔය යන්නේ නම් යාළුවෙක්ගේ වැඩකට ෆ්ලවර් ෂොප් එකකට. මොකටද කියනවා මංවත් දන්නේ නෑ ඉතින්. මං ඉතින් අර ඇඳුම් ගත්ත ෂොප් එකේ ඉස්සරහට වලා එයා නිකන් හිටියා. දැන් තමයි හොඳම කෑල්ල.
ග්‍රොසරි ෂොපින්. ග්‍රොසරි ෂොපින් කිව්වට ඉතින් මේක තනි කරම කඩ චෝරු ෂොපින්. එක්සෑම් දවස් ටිකේ කාලා ඉවරලා තිබ්බ අපි දෙන්නගේ කඩචෝරු කූඩේ පුරෝ ගන්න එක තමයි මෙතනදී අපි දෙන්නගේ ප්‍රධානම වැඩේ වුණේ. ඒ වැඩ ඔක්කොම ඉවරනකොට 12 පහු වෙලා. ඉතින් අපි හිතුවා අපිටත් කෑම අරගෙන හොස්ටල් එකේ ඉන්න යාළුවන්ටත් කෑම අරගෙනම පහු යන්න. ඒ වැඩෙත් හරි. දැන් ඉතින් අපේ ගමනාන්තය හොස්ටල් එක. පේනවා නේද මහදවල් අවුවේ විතර මූණු වල හැටි. මේ තියෙන්නේ රාගම හොස්පිටල් එක. ඔයාලා දන්නවනේ ඉතින් අපේ ෆැකල්ටි එක තියෙන්නේ හොස්පිටල් එක ළඟමයි. ඔන්න ඉතින් අපි හොස්ටල් එකට ආවා. ඒ ඇවිල්ලා යාළුවන්ටත් කෑම බෙදාගෙන අපි දෙන්න ගියා අපි දෙන්නගේ රූම් එකට. ඉතින් අපි අදට ගිහින් එන්නම්. ආයෙ දවසක හම්බෙමු. බයි බයි.